right. එහෙනම් අපි මොකක්ද ඉස්සෙල්ලාම හදන්නේ? ගණක ගාන. ඔන්න එකවර බලා ගන්න. හරි. කවුරුද ගාන කියවන්න? අංක 33 සිට 38 දක්වා ප්‍රශ්න පහත ඝන වස්තුව මත පදනම් වේ. පහත ඝන වස්තුව තුනී මේසයක් මත තබා ඝන වස්තුවේ මතුපිටක සියලුම ගණකවල එක් පැත්තක් බිත්තියට ගෑවෙනසේ තබා ඇත. එසේ තිබියදීම ෆාතිමාට කේන්ති ගොස් අසල තිබූ තීන්ත භාජනයක් ගෙන ගණකය මතට සම්පූර්ණයෙන්ම වැටෙනසේ විසි කළේය. ඒ ඇසුරින් පහත අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ෆාතිමා විසින් එම තීන්ත භාජනය බිත්තිය දෙසට විසි කිරීමෙන් එම බිත්තියේ වාතාශ්‍රයට නිරාවරණය වුණු සෑම ප්‍රදේශයක්ම තීන්තවලින් නැවී ගිය අතර වාතාශ්‍රයට නිරාවරණය වූ ගණක කොටස්ද තීන්තවලින් නැවී ගියේය. හරි. ෆාතිමා ඉන්නවද අද? ඉන්නවා සර්. ෆාතිමා මොකක්ද ඔයා මේ කරේ? මොකක්ද ඒ කරපු වැඩේ? හ්ම්? ඔයා තින්ත භාජනේ මොකද මේ බිත්තිය පුරා විසික්කේ? හරිනේ. ඔන්න ෆාතිමා විසින් තින්ත භාජනේ බිත්තිය දෙස විසිකිරීමෙන් හරි වාතාශ්‍රයට නිරා වුණු වාතාශ්‍රයට කොහෙන්ද ළමයි ඒ වචනේ අපිට ආවේ? හ්ම්? ග්‍රාම නිලධාරී ග්‍රාම පේපර් එක. නිලධාරියකින්. ඒක මගේ වචනයක් නෙමෙයි. ග්‍රාම නිලධාරිය. හරිනේ. එහෙනම් අපි දැන් වැඩේ කොට දාගන්න යන්නේ. මෙන්න ගණක තියෙනවා. අහන පළවෙනි ප්‍රශ්නේ මට කියන්න. 33 මෙම ඝන වස්තුවේ එක් පැත්තක්වත් තීන්ත ගෑවුණු ගණක ගණන කොපමණද? එක් පැත්තක්වත් තීන්ත ගෑවුණු මට ඇති වෙන්න කන්න පුළුවන් මේ කට්ලස්. හරි. මට එකක්වත් අඩුම තරමේ තිබ්බොත් මරු. මට එකයි දෝනේ. නෑ. ඈ ඇති වෙන්න නෑ තිබ්බත් සර්. හොඳයි නේ. දෙකක් තිබ්බත් කොහොමත් මරු. අඩුම එකක්වත් තිබ්බොත් මරු. එක් පැත්තක්වත් ඒ කියන්නේ දෙපැත්තක් වෙන්නත් පුළුවන්. පැත්තක් වෙන්නත් හතර ඒ වගේ වෙන්න පුළුවන්. වෙන්නත් පුළුවන්. හා අපි ගමුකෝ මෙහෙම. මෙන්න මේ කොනේම තියෙන මෙන්න මේ කොටුව තමයි මේ ගන්න. හරිනේ. මෙහෙම තමයි ගන්න. මේ අතට කීයක් තියෙනවද? මේ 1යි 2යි 3යි 4යි. උඩ අතට 1යි 2යි 3යි 4යි 5. හා ඒ කොනේම තියෙන ඒ සමචතුරස්‍ර කෑල්ලේ ගණක කීයද? 20ක් තියෙනවා සර්. 5 වරක් 4 20යි. 5 වරක් 4 20යි. දැන් මේක බිත්තියකට තියලානේ තියෙන්නේ. මේ වටේම තියෙන ප්‍රේම් එකේ තින්ත ගෑවෙනව නේද? හ්ම්? ඔව්. හ්ම්. ප්‍රේම් එකේ යටපැත්ත යට පැත්තේ නෑ. යට පැත්තේ තින්ත ගෑවෙනවා නම් ගන්න ඕනේ දාර වලින් දෙකක් අඩු කරලානේ. උඩින් දෙකක් අඩු කරා යටින් හරහෙන් දෙකක් අඩු කරා ගුණ කරා. නේ? උඩ පැත්තෙන් දෙකක් අඩු කරාම කීයද? 3යි. හරහට දෙකක් අඩු කරාම 2යි. 3 වරක් 2 6යි. හැබැයි මේ ගණකයේ යටම තියෙන මෙහෙම තියෙන ධාරේ මේ කොනෙත් ගෑවෙනවා මේ කොනෙත් ගෑවෙනවා. මේ තියෙන යටම ධාරේ මං උඩින් පෙන්නලා මේකත් ගෑවෙනවා මේකත් ගෑවෙනවා. මෙන්න මේ තුන ගෑවෙන්නේ නැහැ නේද යටම තියෙන එකේ. මට ඔව්. මේක කියන්නකෝ. මේකේ 20යිනේ. මම මේ කියන්න ගියේ මෙතන 6යි. යටම වෙන්න මේ ධාරෙත් තින්ත ගෑවිලා නැහැ නේද? නෑ. එහෙනම් 6යි 3යි 9ක තින්ත ගෑවිලා නැහැ නේද? ඔව්. ඔව්. තින්ත 9ක ගෑවිලා නැත්තම් ගෑවිලා තියෙන්නේ කීයකද බං? 9ක් ගියහම 11යි. ඒක ඉවරයි. යන් ඊළඟ තීරුවට. දැන් යන්න ඊළඟ තීරුවට. මේක හරි. මේ තීරුවේ ඔය කතන්දරේමද? හ්ම්? ඔව්නේ. ඒකමනේ මේ උඩ මේ ප්‍රේම් එකේම පේනවා. ප්‍රේම් එක ගෑවෙන්නේ නැහැ.
එහෙනම් යට තියෙන ටික විතරනේ. දැන් ගමු මෙන්න මේක. ඔන්න ඕක ගමු. ඕකේ බලමු. ඕකේ ගෑවෙන්නේ කොයි ටිකද? මෙන්න මේ තීරුවේ මොකුත් පල්ලෙහාට ගෑවෙන්නේ නැහැ. මේ ඔක්කොම ගෑවෙනවා. මේ තීරුවේ දෙකක් තියෙනව නේද? මේ ඔව්. යට දෙක. මේ තීරුවේ දෙකක් තියෙනව නේද? මේ මෙතන යට දෙක. කොහොම යට දෙක? මේ තීරුවේ කීයක් තියෙනවද? 1 2 3යි. කීයක් තියෙනවද? ඔක්කොම 7යි. ඒ තීරුවේ ගණක කීයක් තියෙනවද? අනේ බං මෙන්න මේකේ ගණක කීයදවත් කියහල්ලක බං උඹලා ටික එකක් පුගුරු වගේ ඉන්නේ. 3 අර වරක් 4 12. ඉතින් බං අරක 20යි ඒක නම් මේ උඩ දෙක විතරනේ අඩු වෙලා තියෙන්නේ. 18යි සර් ඔකේ තියෙන්නේ. 18යි. 18න් 7ක ගෑවිලා නැහැ. එහෙනම් කීයකද ගෑවිලා තියෙන්නේ? 11ක. ඒ ටික තේරුණාද කියන්න මට? දැන් යන්නේ ඊළඟ තීරුවට ඈ. මෙන්න මේ තීරුවට මේ. මේක බලන්නකො මේකේ සම්පූර්ණම මෙන්න මෙතන තියෙන මේ තුන මේකේ යට තියෙන තුනම තියෙනවානේ. ඔව්. දැවුලා නැති. ඒ තුන විතරයිද තියෙන්නේ? නේද? ඔව් සර් ඒ තුන විතරයි තියෙන්නේ. ඒ පැත්තේ සම්පූර්ණ ගණක කීයද මේකේ 20න් කීයක්ද අඩු වෙලා තියෙන්නේ? 3 වරක් 2 6ක්. 6ක් අඩු වෙලා තියෙන්නේ සර්. එහෙනම් කීයද තියෙන්න ඕනේ? 14යි. 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 3ක් නේ ගෑවිලා නැත්නම් එහෙනම් ගෑවිලා තියෙන්නේ එක් පැත්තක් හරි 11යි. 11යි. උඹලා ගෑවිච්ච ගයින්නත් ඇති ඉතින් කමන්නේ. අවසාන තීරුවේ මේකේ කීයක්ද ගෑවිච්ච නැතිව තියෙන්නේ? ඒකේ සර් ඔක්කොම ගෑවිලානේ. ඒකේ ඔක්කොම ගෑවිලා. ඔක්කොම ගෑවිලා නම් කීයද ගෑවිච්චනේ අහන්නේ? එතන තියෙනවා මෙතන කීයද? මෙතන කීයද? එච්චරයි. 8ක් සර්. එකතුව කීයද? 11 වරක් 44 44යි. 11 වරක් 4 44යි. 44යි 6යි 52ක් එනවා. 8යි. 52යි. දෙකක් එනවා. 33ට උත්තරේ 52. පොත් හරියයි. හරි සර්. ගහදන්න ඇඬෙනවනේ. ඊළඟ ප්‍රශ්න කියන්න. හැබැයි ඔහොම නන් නෙවෙයි. කොහොම හරි ওই ටික ගණ ගන්නයි ඕනේ. මට දැන් මේ වෙලාවේ අයිඩියා එකට මම ගන්න. කොහොම හරි ගයින්නයි ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්න කියන්න 34. මෙම ඝන වස්තුවේ පැති 3ක් පමණක් තීන්ට ගෑවුණු ඝනක ගණන කොපමණද? පැති 3ක් වත් නේද? පැති 3. 3ක් 3ක් පමණක් වත්. තීන්ට. 3ක් පමණක් නම් 3 විතරමයි. ඇයි මේ මුල්ලේ 3යි මේ කොයි මුල්ලද? මේ ඒ මුල්ල නෑ. ඒකේ නෑනේ. ඒක එක පැත්තක් බිත්තියට අරවලා තියෙන්නේ නේ. එහෙනම් ඒක නෑ. ඔන්න ගයිනවා. 1 2 3 4 මේකත් නෑනේ. ඔන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මේක 6 වෙන්නේ යට පැත්තේ නෑ. මේක සයිඩ් එක ඉස්සරහා පැත්ත. 6යි නේද? මේ තව 7යි එහා පැත්ත 8යි 8යි. 8ක් එන්නේ. එච්චරයි. 8යිනේ. ඔව්. 34ට 8යි. very good. ඔව්. 35ට 35න් අහන්නේ මෙම ඝන වස්තුවේ එක් පැත්තක්වත් පාට නොවූ ඝනක සංඛ්‍යාව කොපමණද කියලා. ඒ එකක්වත් කියන්නේ පාට තිත්ත නොවූ. කොහෙවත් ගෑවිච්ච නැති ඒවා නේ. ඔව් සර්. අඩේ ඉස්සල්ලා අපි ගෑවිච්ච හොයාගත්ත කීයද? ගෑවිච්ච 52යි. ඔතන 52යි. මේකේ සම්පූර්ණ ගණක කීයද? 80යි. 80න් 80. 52ක් අඩු කරාම කීයද? 38යි. 28යි. 36. ප්‍රශ්න කියන්නේ
මේසය බිත්තියට නොගෑවෙනසේ සැලකූ විට එම බිත්තියේ තීන්ත නොගෑවුණු කොටසේ කුඩා ගණකවල මුහුණත් කීයක් තිබිය හැකිද? මේසේ බිත්තියට නොගෑවෙනසේ කියලා දුන්නේ ඇයි? අස්සේ උඹලා හිතුවොත් ඝනකට අමතරව සර් මේසේ ධාරෙත් තින්ත ගෑවෙන්නේ ඕකටත් ඝනක ගානක් දාන්න පුළුවන් නේද කියලා කිව්වොත් එන අවුලනේ. එහෙනම් මේසේ බිත්තියට ගෑවෙන්නේ නැහැ. ඝනකේ තියෙන කොටස විතරයි එතකොට බිත්තියේ තීන්ත ආලේප කරපුවාම ආයේ ඒක තින්ත නොගෑවි තියෙන්නේ. බිත්තියේ තියලා තියෙන මුහුණක පේනවනේ. ඔන්න ওই ටිකනේ නේද? ඔය කොටින්ම කියනවා නම් මෙන්න මේ කොටුව නේද මේ ගෑවෙන්නේ නැත්තේ මේ ඔව්. ඒ කොටුවේ මුහුණක කීයක් තියනවද? 20යි. ඒත් 20 ඉතින් සර් ඇයි 20ක් බනේ ටික ගැන අහලා ඒකනේ බිත්තියට තියෙන්නේ 20ක් සර් 20යි අතුරරපා 20යි 20යි කෝ හරියයි වැරදීනේ. ඇයි වැරදි හරිද ඒක? හරියයි ඕක මේ ඇයි මේක ගන්නවනේ සර් බිත්තියට මේ මොනවද මේසේ අයින් කරනවා කියනවනේ බිත්තියට ගෑවෙන්නේ නැති වෙන්න. ඔව් එතකොට 20 දෙන්නේ සර් ඔකට. මේසේ බිත්තියට නොගෑවෙනසේ දැන් මෙන්න බිත්තිය මෙන්න ඝනකේ ගෑවෙනවා හොම ගෑවෙන්නේ මෙන්න මේසය මේ මේසෙත් ධාරයක් තියනවනේ මේ ලෑල්ල එතකොට දැන් මේක ගෑවුනොත් ඔව්. මේ මුහුණට ඇරෙන්න මෙන්න මේතනත් තින්ත ගෑවෙන්නේ නැහනේ තේරුණාද? ඒකට ඝනක දාන්න බෑනේ. දැන් මෙහෙමයි ඝනකය මෙන්න බිත්තිය මෙන්න මේසය ඇදලා තියෙන්නේ ඕ. දැන් බිත්තියට මේසය ගෑවෙන්නේ නැහැ. තේරුණාද? දැන් ගෑවෙන්නේ ඔව්. ඝනකෙ විතරයි. මේ මෙන්න මේ ඝනකයේ මුහුණත තමයි මම මේ අහන්නේ. මේ පැත්ත තමයි ගෑවෙන පැත්ත. මේ තමයි බිත්තිය. මේ තියෙන 5 4ක් අතර 20ක කොටුව. තේරුණාද? මේ කියන්නේ හරි සර් හරි. හරිනේ. ඒවා ඉතින් මා විසින් නිර්මාණය කරන ඒවා. හරි සර් හරි. හරි කෝ එක හරියයි ඉන්නවද මට ඒක කියන්න නැත්නම් අපිට මම කියලා හරි කියන්න. සර් හරි එල. ඔයාලා මම කියපු දේ හරි තේරුම් සර් ගත්තද මට කියන්න? ඔව් සර් ඒක නම් ටිකක් තේරුණා හරි. 37 කියන්න. මෙම ඝන වස්තුව මෙලෙස තිබියදී සෑම පැත්තක්ම සමාන ඝනකයක් සෑදීමට අවශ්‍ය නම් අවශ්‍ය ඝනක ගණන කොපමණද? මේ වස්තුව මෙහෙමම තියෙද්දි සෑම වස්තුවක්ම. එහෙනම් අපිට පුළුවන් 4 එකක් හදන්නනේ. එක් පැත්තක් 4 තියෙනවනේ. 4. ඉතින් සර් 5 එකක් හැදුවොත් හරියන්නේ නැද්ද? සෑම පැත්තක්ම එතකොට පහේ එකක් හදන්න පුළුවන් නේ සර් මොකද්ද? දැන් සෑම මේකේ ඝනකයක් 4 එකක්නේ තියෙන්නේ හ්ම්. එතකොට සර් ඉතින් අපිට පහේ එකක් හදන්න පුළුවන් මේක කියනවානේ සෑම පැත්තක්ම සමාන ඝනකයක් ඕනේ සෑම සෑදීමට පැත්තක්ම අවශ්‍ය සමානයි තමයි. හරිද? පහේ එකක් හදන්නත් පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා 4 එකකුත් හදන්න පුළුවන් නේ. සර් එතකොට මේකේ අවශ්‍ය ගණක ගණන කොපමණද කියලා අහනවනේ අරක හැදුවා නම් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ නේ සර් අවශ්‍ය වෙන්නේ නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකනේ උත්තරේ බිඳුවයි. සර් ඕකේ කියලා තියෙනවා මෙලෙස තිබියදීම කියලා. අන්න මචං පොයින්ට් එක. අන්න පොයින්ට් එක. එතෙන්ට තර්ක කරන්න. මෙලෙස තිබියදී නම් මං 4 එකක් කපන්නේ කොහෙද බං අර පහෙන් එක පැත්තක් කපලා අයින් කරන්න බෑ. මට එහෙම කරන්න බෑලු. මම මෙලෙසම තියන්න. එහෙමනම් කරන්න තියෙන්නේ අර පහෙන් එකක් අඩු කරලා මේ 4ට එකක් දාලා පහේ එකක් හදනවා. තේරුණාද? මම ඒ ඔව් තර්කයට එකඟයි නම් මම ඔයාලගේ උත්තරේට එනවා. එහෙම නැත්නම් මම ඔව් කියන බෑ 4 එකක් හදන්න. නේ? ඔව් සර් මේකෙන් මෙලෙස කොහොමද ඉවත් තිබියදී කරන්න බැහැනේ බෑ ඉවත් ගන්න බෑ මෙලෙස තිබියදී අං වචනේ ඔයගේ වචනෙන්මයි දෙන්නේ ඔයාලට විභාගෙට ඔපි ඈ මොකද අහුවෙන්න එපා මේ ගණකෙත් පුතේ මේ ප්‍රශ්න ටික කොට දැම්මා කියන්නේ ආයේ නෑ ඔක්කොම බං පහේ එකක් නම් ඇත්තටම කීයද බං එහෙනම් මේ පහේ එකක් හදන්න ගණක කීයක් ඕනද 4 125ක් 125 125 80ක් අඩු කරපන් අඩුවක් කීය දෙන්නේ 45ක් හ්ම් 35ට 45 දාපු අය කෝ ඔව් ඉන්නවා සර්. ආ 37ට 37ට 40 ඔව් 34 45
38 කියන්නේ මෙම ඝන වස්තුවේ ඇති කුඩා ඝනකගෙන ඝනකයක් සෑදීමට තවත් කොපමණ ඝනක ප්‍රමාණයක් අවශ්‍යද? මෙම වස්තුවේ කුඩා ගණක වෙන. හා. ඒ කියන්නේ මේ වස්තුවේ තියෙන කුඩා ගණක ගන්න ඕනේ. දැන් කෙනෙක් මම දැන් කියනවා මං හදනවා මේ ටික කියනවල 4 4 එකක්. දැන් මොකද කියන්නේ? මට එකක්වත් ඕනේ. ඉතුරුත් වෙනවා. 4 4 එකක් මං හදන්නේ. දැන් මොකද්ද කියන්නේ ඔයාලා? මේකේ අහන සර් තවත් කොපමණ ගණක ප්‍රමාණයක් අවශ්‍යද කියලා. තවත්. ඒකට උත්තරේ බිඳුවයි. තව එකක්වත් ඕනේ. නෑ. පොයින්ට් එක ගත්තොත් මං ඔයාලගේ උත්තර වලට එකඟ වෙනවා. මෙම ඝන වස්තුවේ ඇති කුඩා ගණක ගෙන. ඉතින් එහෙමනම් අපිට පුළුවන් 3 3 එකක් හදන්න. එහෙනම් සර් කොහොමද 64 කියන්නේ? එහෙනම් අපි ඒකට ගෙන අපි 24 බස්සමු. සර් මේ මේ ඝන වස්තුවේ ඇති කුඩා ගණක ගෙනනේ. එහෙනම් දැන් මේ පන්තියේ ළමයි අරගෙන මම ට්‍රිප් එකක් යනවා. මට උඹලා 5 දෙනෙක් අරන් යන්න පුළුවන්ද? බෑ. ඔක්කොම අරන් යන්න. මං කියන්නේ පන්තියේ ළමයි අරන් යනවා කියලා. එහෙනම් මේක විදිහට ගණක ඔක්කොම ගන්න ඕනේ. මම සියල්ලගෙනම කියලා ඔයාලට දෙන්න ඕනේ දාලා. නෑ. සියල්ලගෙන කියලා දැම්මොත් ඒක දාන්න ඕනේ මට ශිෂ්‍යත්ව පේපර් එකට නේද? ඔව්. ඔන්න ඔය සියල්ල නැති නිසා උඹලා භාගයක් උත්තරේ වැරදි. සියල්ලමගෙන ඒක දැන් නිකන් කියන්නේ මේ ඝන වස්තුවේ ඝනකගෙන ඝනකයක් සෑදීමට තවත් කීයක් අවශ්‍යද? 20යි. මේකේ සියල්ලම ගමු 80යි. තව 20ක් ඕනේ 100යි. මට හදපල්ලා බලන්න 100 ඝන කියලා. නෑ සර් 125ක් ඕන. ඒකෙන් 80ක් අඩු කරපුවම 45ම නේද සර් එන්නේ? 45 හරි. 80 ගණකයක් හදන්න පුළුවන් නේද? 45 හරි ඕනේ. ඔන්න 45 තමයි උත්තරේ නිවැරදි උත්තරය. දැන් ලියන එකේ කියන්නේ මොකද්ද? එයා හදන්නේ මේක ෆිල් කරන්න. එයා හදන්නේ ෂේප් එකේ මේ කොටුව හදන්න. ඔව්. ඒ කොටුව හැදුවා මේක මොකද්ද? බෑ සර් ඒක ඝන කාබයක් වෙනවා. ඝනකයක් වෙන්නේ නැහැනේ. අන්න ලියන එකේ ඝනකයක් කියන්නේ දිගින් පළලින් උසින් සමාන ඝන වස්තුවක්. ඇති උඹලා කොහෙන් හරි එරෙන්න දීලා දෙමුද ඝනකේ නිර්වචනය දන්නේ නැත්නම් ඒත් ඉවරයි. හරි දැන් මේ මීට වඩා අමාරු ප්‍රශ්න 6ක් එන්න පුළුවන් විභාගෙට ඕනම ඝනකයක් ආවොත් වැඩේ කොටද මට ඒකවත් කියන්නකෝ. මිනිස් ඇද්දා බිත්ති වල ඇලෙව්වා කරන්න පුළුවන් හැම විචුම්බරයම කරා. හරිනේ? ඇත්තටම සර් සිංහල තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකනේ එහෙම දාන්නේ. විභාගෙට එන්න දෙනවා බං. සිංහල තේරෙන්නේ නැති නිසා අර දින දර්ශන ගාන කොච්චර වැරදිද? ඔක්කොම වැරදි. ඇති ගානකුත් නෑ. තව පොඩ්ඩක් කියන හෙන්න ලේසි කියලා. MS එක අයියෝ මේක තමයි නිවෙන්නේ කියනවා. සිංහල තේරෙන්නේ. මේ විභාගෙට දෙද්දි අපිට තේරෙන්නේ නැහැ. සිංහල එහෙමයි යන්නේ.